දැන් මේක දිලිර ගිහිල්ලා තියෙනවා. රායි කොඩෝම හැදිලා තියෙනවා. ඉතින් මේක නිරෝගීමත් වගා මල්ලක් නෙමේ මේක රෝගකාරක දිලිර සහිත අසම්පූර්ණ වගා මල්ලක්. ඉතින් මේ වගේ වගා මල්ලක් ගෲප් වලට දැම්මට පස්සේ ඕක තියන්න ඕක විසි කරන්න කියලා කියනවා. මේක නේදියෙන් කරන්න පුළුවන් වුණාට නමුත් මේක ඇත්තටම ඒ වගාකරුවට ලොකු පාඩුවක්. සාමාන්‍යයෙන් පොත් 500,000ක් කරන තම අපහසුයෙන් බිම්මල්ලකාව ඇදගෙන යන වගාකරුවන්ට එක පොට්ටයක් විසි කරන්න දෙන්නේ නැහැ. එක පොට්ටක් විසි කරත් එයාට ඇත්තටම පාඩුවක් වෙන්නේ. මොකද අපේ ලක්කටි මන් දරා තිනවා අපින් අනාගෙන මේ තමයි මේ වගාමලු හදාගෙන හරි අමාරුවෙන් තමයි බිම්මල්ලකාව ඇදගෙන යන්නේ. ඉතින් ඒ වගේ කෙනෙකුට මේ වගේ සෞඛ්‍යීය වගාමල්ලක් ඉදි කරනවා කියන එක අපරාධයක්. ඉතින් ඒකින්ද ඒ ඇයට තමයි විශේෂයෙන්ම කියන්නේ බිම්මල්ලකාවේ අත්දැකීම් අවුරුදු 20යි 25යි 30යි අපේ පොත් තමයි හොඳම පොත්. අපි තමයි හොඳ ලංකාවේ හොඳටම බිම්මල් කරන කට්ටිය කියලා බිම්මල් ශ්‍රේෂ්ඨේ බක පඬිතුයන්ට මේ වීඩියෝ එක දාන්නේ. හරිද? කොට්ටාසයක් ඉන්නවනේ හා බක පඬිතු සෙට් එකක් ඉන්නවනේ වගාකරු ප්‍රශ්නයක් අහුවොත් ඒවට නිහඬව මුනිවතර කළා ඉන්නවා. උත්තරයක් දෙන්නේ නැහැ. හැබැයි යාළගේ විශ්වාස ගත්තොත් එහෙම මහා පම්පෝරි ගහනවා. ඒ කට්ටිය නම් මේ වීඩියෝ එක අදාළ නැහැ. ඒ කට්ටිය මට වඩා ලොකු දැනුමක් තියෙන කට්ටිය කියලා මම විශ්වාස කරනවා. ඒකද එහෙම කියන්නේ. එතකොට මේ කියන්නේ අතරම හරි අමාරු බිම්මල්ලකාවේ පුංචි තැන ඉඳලා දැන් පටන්ගෙන ගොඩාක් ගැටලු සහගත සත්‍යයන් යටතේ ඉන්න මේ අහිංසක පොඩි වගාකරුවන් තමයි මේ වීඩියෝ එක ඉතාම වැදගත් වෙන්නේ. ඉතින් මේ වගේ වගාමලු විසි කරන්න එපා. විසි කරන්න නැතුව මේක නැවත කොහොමද ආපහු වගා මාධ්‍යයක් ලෙස ආදර කළා ඊට පස්සේ වගා මාධ්‍ය ජීවාණුහරණය කළා නිරෝගී බීජ දාලා කොහොමද වර්ධනය කරගන්නේ කියන දේ තමයි මම පැහැදිලි කරන්නේ. මෙතන තව එක් කාර්යයක් මම සඳහන් කරන්න විශේෂයෙන්ම මේක පටන් ගන්න කලින්ම ඒක තමයි සාමාන්‍යයෙන් වගාමලු මිලදී ගන්නකොට කට්ටිය විශේෂ වැදගත් වෙන්නේ දැන් මේ මගේ විමර්ශනයේ සෑහෙන ගමනක් ආපු මගේ මෙහෙම යම් හේතු මත මේ විදිහට පොත් 300ක් දිලිර යන්නේ නැතුව අකර්මන්නේ වෙලා අඩපණ වෙනවා නම් පොත් මිල ඉදිරියට කට්ටියට මේ පොඩක් ඒ ගැන හිතලා බලන්න මේ මෙහෙම දෙයක් වුණොත් මොකද කරන්න කියන්නේ. එතකොට මෙතනදී ට්‍රයිකොඩෝම හැදිච්ච තියෙනවා. ගොඩක් තියෙන ට්‍රයිකොඩෝම හැදිච්ච තියෙන්නේ. එතකොට මේ කැල්සියම් ඔක්සයිඩ් එක වැඩි වෙච්ච පොත් තියෙනවා. ඉතින් මේ වගේ පොත් මේ විසි කරන්න පුළුව ගන්න. එතකොට කාර්යවල කියයි දන්නේ ඕවර ට්‍රයිකොඩෝම හැදිච්ච රෝගකාරක දිවිර තියෙන පොත් හදන්න එපා. ඕවා විසිරෙනවා පරිසරයට. ඔව් ඒක ඇත්ත. ඒවට කිසි ප්‍රශ්නයක් නැතුව අපිට මේක නැවත රාත්‍රියේ ගන්න පුළුවන්. හැබැයි කිසිම අවස්ථාවක සාමාන්‍යයෙන් දිවිරයක් නොගිය මේ වගේ දිවිරයක් නොගිය වගා මල්ලක් නැවත තම්බලා බීජ දාන්න එපා. තේරුමක් නැහැ. මොකද මේක තැම්බුවාට පස්සේ ඒ කියන්නේ මේක කටිය මන් දැකලා තියෙනවා මේක තම්බලායි දාන්න කියලා. මේ පොට් එක නැවත තම්බලා බීජ දැම්මට සාර්ථක නැහැ. මොකද හේතුව මේක එකපාරක් තම්බලා තියෙන්නේ. ඒකෝර මේක නිකන් කැටයක් වෙලා දැන් දිලිරේ මේක නිකන් පිටින් ගියාට ඒක සාර්ථක නැහැ ඇත්තටම. මේක ඇතුලේ දිලි වගා මාධ්‍ය ඇතුළතින් දිලිරේ ගමන් කරන්නේ නැහැ. පිටින් යනවා. නමුත් බැඳීම ශක්තිමත් නැහැ. ඒ වගේ පොත් වලින් බැඳීම ශක්තිමත් නැහැ ඇත්තටම. ඉතින් ඒ හින්දා තමයි මේක නැවත වගා මාධ්‍යයක් ලෙස අපි සකස් කරගෙන කොහොමද ගන්න කියන්නේ. දැන් මම ඔයාලට කියන්නම් මේ වගේ වගාමලු 60ක් දාගන්න. මේ වගේ සෞඛ්‍යීය වගාමලු කියලා මොන හේතුවක් මත දිලිරේ නොගිය වගාමලු 60ක් ඔයාලා කඩලා බිමට දාගන්න. මම මෙතන බිමට කඩලා දාගන්න මොකද හේතුව මම දැන් මැෂින් එකට දාලා තියෙන්නේ. මේ නැත්නම් මේක බිමට කල්ලා ඔයාලා කොහොම හරි කමන්නේ පොත් 60ක් ගන්න. 60ක් කල්ලා දාගන්න කවර ගන්න බෑ. ඉතින් ඇත්තටම මේ කවර ගන්න අපිට මේ කවර අයින් කරන්න වෙනවා. බට කෑල්ල විතරක් ගත්ත හැටි වෙනවා. පුළුන් කෑල්ලවත් ගන්න එපා ඒකේ. පුළුන් කෑල්ල ගන්නත් එපා. හතරෝ කෑල්ලවත් රබර් බෑන්ඩ් එකක් ගන්න එපා. බට කෑල්ල ගන්න. බට කෑල්ල පුළුවන් නම් උණු වතුරට දාන්න. උණු වතුරට දාලා තද උණු වතුර දාන්න එපා. උණු වෙයි. සාමාන්‍ය උෂ්ණත්වයකට දාලා මේක ජීවාණුහරණය කරන්න. එහෙම නැත්නම්
ක්ලෝරින් මේ දිය කලටලා ක්ලෝරින් එක දාලා හොඳට දිය මේ හොදලා බට කෑලි ටික ගන්න. එහෙම අරගෙන මේක ජීවාණු හොල්ල කරගෙන බට කෑලි ටික ඊට පස්සේ වගා මාධ්‍ය 60ක් වෙනවනේ. වගා මලු 60ක් අල්ලලා මේ විදිහට දාගන්න මේකට. වගා මලු 60ක් අල්ලලා දාලා මේක ඉතින් අනා ගන්නවා අපි. හොඳින් මිශ්‍ර කරගන්න. මේක හොඳින් මිශ්‍ර වෙනවා. සම්පූර්ණ සෞත්‍ත්‍ය වගා මලු 60ක් තමයි දැන් මේ දාලා තියෙන්නේ. හොඳට මික්ස් කරගන්න මේක. මේක බිම අල්ලලා මැෂින් භාවිතා නොකරන කට්ටිය මේක මොනෑම් ක්‍රමයකින් හරි කමන්නේ මේ වගා මාධ්‍ය වල කුඩු කරලා මේ කඩේදින දුන්න කුඩු කරලා මේක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මේකට දාන්න අලුහුණු ග්‍රෑම් 300ක් දාන්න. මෙතනදී අතරම දාන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ පළවෙනි අවස්ථාවේ සෞඛ්‍ය වගා මුළු හින්දා දෙවෙනි අවස්ථාවේදී මේක හදනකොට පොට් 60ක්ම ගන්න. ඊට වැඩි කරන්නත් එපා අඩු කරන්නත් එපා. වගා මුළු 60ක් අල්ල ගන්න. ඒකට අලුහුණු ග්‍රෑම් 300ක් දාන්න. ඒකට නැවත වරක් අලුහුණු ග්‍රෑම් 300ක් දාන්න. අලුහුණු ග්‍රෑම් 300ක් දැම්මා. කිසිම හේතුවකට ජිප්සම් දාන්න එපා. නැවත මේ කරොත් ජිප්සම් කිසිම වෙලාවක දාන්න එපා. රයිස් පොලිස් එකෙන් දාන්න නැත්නම් හාල් නිවුඩුකින් දාන්න කිලෝ එකක් දාන්න ආයි නැවත වරක්. ඔන්න ආයෙ දැම්මා. මේකට අමතර පෝෂක කිසිම දෙයක් ආයෙ දාන්න එපා. එතකොට ඒක අදි අස්තුණු වගා එකනේ මල් විකෘති වෙන්න පටන් ගන්නවා. ඒ හින්දා අමතර පෝෂක කිසි දෙයක් දාන්න එපා. අලුහුණු ග්‍රෑම් 300යි රයිස් පොලිස් කිලෝ එකයි මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 30ක් දාන්න. ඒක දිය කරන්නේ වතුර සාමාන්‍යයෙන් වතුර ලීටර් 3කට වගේ දිය කරගන්න. ඊට වැඩි වතුර ගන්න එපා. වතුර ලීටර් 3 හොඳටම ඇති. මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 30ක් දාන්න. ඒකත් දිය කරගන්න. මේකට වෙන කිසි දෙයක් දාන්න එපා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න. මගාලන් කට්ටිය හොඳට මේක අලුහුණු සහ හාල් රයිස් පොඩි දාපුව හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ අර මැග්නීසියම් සල්ෆේට් දිය කරපු වතුර ලීටර් 3ක් වගේ අරන් තින්නේ. ඒ දිය කරපු එක අරගෙන ඊපස්සේ පොඩ ඉහළ කරලා මේක හදාගන්න. ඒකවල වතුර දානකොට වඩා මාර්ගයේ කලින් කලපු වඩා මාර්ගයේ වතුර අවශ්‍ය වතු ප්‍රමාණය තියෙනවා. නමුත් මේක ආපහු නැවත වරක් මේක ජීවාණු හරණය කරන්න නිසා සහ මේ දාපුවා කලවම් වීම සඳහා නැවත වතුර ටිකක් දානවා. ඒකල්ලි පොඩ්ඩක් වැඩි වගේ තේරෙන පොඩ් එක බාරලා ඉන්නේ තමයි 1300 කිලෝ එකයි ග්‍රෑම් 250ක් වගේ වෙනවා. මොන දැන් අනලා ඉවරයි. දැන් කිසි ලක්ෂයක් නැහැ. වගා මාධ්‍යයෙන් දාන්න ඉවරයි. දැන් මේක අලුත් වගා මාධ්‍යයක් විදිහට තමයි තියෙන්නේ. මෙන්න බලන්න. ඒත් හරි ගත්තට පස්සේ හොඳට බැඳීම ශක්තිමත්ව තියෙන මේ කෑලි 2යි 3යි මේක කැඩෙන්නේ. ඒක තමයි හරියටම හරි. එතකොට මේ ඒකින්ද ඒ විදිහට ඔයාලත් මේ වගා මාධ්‍ය හදාගන්න. දැන් දාපු දේවල් ටික දානවා. වගා මලු 60යි අලුහුණු ග්‍රෑම් 300යි මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 30යි රයිස් පොලිස් කිලෝ එකයි මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 30 වතුර ලීටර් 3කට වගේ දිය කරගන්න. ඊට වැඩි දිය කරගන්න එපා. හොඳට මේක කලවම් කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අලුත් වගා මාධ්‍යයක් විදිහට ඒක තියෙනවා. ජීවාණු හරණය ක්‍රියාවලිය සිදු කරද්දී මේ අපි බොයිලර් වෙන්න පුළුවන්, බැරල් වෙන්න පුළුවන්. ජීවාණු හරණය කරනකොට හුමාලේ පිට වෙන්න ගත් වෙලාව ඉඳලා
තද උෂ්ණත්වයක් යටතේ පැය දෙකක් තැම්බුණා නම් හොඳටම ඇති. ඊට වඩා තම්බන්න අවශ්‍යතාවයක් නැහැ. තද උෂ්ණත්වයක් යටතේ සාමාන්‍යයෙන් උෂ්ණතමාන පෙන්වනවා නම් තද උෂ්ණත්වයක් යටතේ ඒක පැය දෙකක් ජීවාණුහරණය කරන්න. ජීවාණුහරණය කරලා වගාමල් ටික සිසිල් කරන්න දවස් දෙකක්. එන් පැය 48ක් සිසිල් කරන්න. සිසිල් කරලා ඉවරලා ඊට පස්සේ කාගේ හරි කමන්නේ හොඳ ආයතනයකින් නිරෝගමත් බීජ දානකොට සාමාන්‍ය එක් බීජ පැකට් එකකින් වගාමලු 40කට සීමා වෙන්න බීජ දාන්න. ඊට වඩා දාන්න එපා. එක බීජ පැකට් එකකින් වගාමලු 40කට විතර වෙන්න බීජ දාන්න. දාලා කරලා දිලීර වර්ධනය කරන්න 100% සාර්ථකයි. 100ක් හදුවා 100 සමහරට 5ක් 6ක් නැවත වාරක් සවුත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක සම්භාවිතාව ඒක නැතිව යනවා. 100ක් හදුවොත් 100ම හොඳයි කියන තරකේ මම ඉන්නේ නැහැ. නමුත් 100ක් හදුවොත් අනිවාර්යෙන් 90ක් 92ක් 95ක් වගේ ප්‍රමාණයක් හරියටම දිලීර යනවා. මේකේ අස්වැන්න වැඩි යතරම දිලීරෙත් හරියට වඩා හොඳ ලස්සන මේ වගාමොල්ලේ හොඳට ව්‍යාප්ත කරගන්නවා. ඇත්තටම අස්වැන්න වැඩි. ඒතකොට මේ වීඩියෝ එක බලන්න ඔයාලා බලන්න කරලා වැදගත් කියලා හිතනවා නම් ඔයාලට ෂෙයා කරන්න. මේ ෂෙයා කරා කියලා මට මේ Facebook කරා මාක් සර්කබර් අයියා මට රුපියලක්වත් මට දෙන්නේ නැහැ. මේ වීඩියෝ එකට views කොච්චර වැඩි වුණායි කියලා මට රුපියලක්වත් මට එන්නේ නැහැ. මම එහෙම හදලත් නැහැ. මේක ඇත්තටම වගාකරුවන්ට තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම තමයි දෙන උත්තරත් එක්ක මේ වගාකරු බොහෝ දෙනෙක් මේ වගේ වගාම්වලු විසි කරලා දානවා. ඉතින් විසි කරලා දාන්න නැතුව ඔයාලට මේක 100%ක්ම මේක නැවත ආපහු ප්‍රතිජීවනය කරලා මේක නැවත සකස් කරලා නැවත හොඳ වගාවක් හරියට වඩා හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් හින්දා තමයි මේ වීඩියෝ එක මම ඔයාලට දාන්නේ. තව කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මම ෂෙයා කරන්න නැහැ කිව්වොත් එතකොට මේ වගේ තියෙනවා දැන් තව ඉස්සරහට මම පැහැදිලි කරන්නම් ඇයි මෙන්න මෙහෙම වෙන්නේ කියලා. ඉතින් මම දැක්ක ඊයේ ගෲප් එක දෙනවා මේ මෙහෙම වෙලා තියන්නේ ඇයි කියලා අපුවාම ඉතින් නොයෙක් දේවල් දාලා තිබුණා. ඉතින් මට වෙනසවල වෙලාවක් නෑ. මොකද අල්පේ වගාගෙවල් කීපයක් හදනවා. ඒ හින්දා මට මේකට උත්තර දෙන්න වෙලාවක් නැහැ. එන්න මේ වගාමලු తీරනවා නම් මේක තාර වගේ ගැටිටි වගේ ගොඩක් තියෙනවා නම් මේක ගන්න එපා නැවත හදන්න. ඒ කියන්නේ මේක කට්ට ගොඩක් මේක තියෙනවා නම් මේ වගාමලු ඉවත් කරලා දාන්න. ඒවනම් දෙවෙනි පාර හදන්න වගාමලුට ගන්න එපා. ඒක මමත් අනුමත කරන්නේ නැහැ. try කරවම හැදිලා තිබුණොත් ප්‍රශ්නයක් නැහැ. ඒක ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. තව කාරණාවක් මොනෑම හේතුවක් මත නියුරෝස්පෝරා මෙතන උඩට ඇවිල්ලා තිබුත් නියුරෝස්පෝරා කියන රෝගකාරක දිලීරය සහ රැවුල් පුස්සක දිලීරය ආවිල්ලා තිබුත් ඒ වගාමලු මෙතෙන්ට දාන්නත් එපා. ඒ නියුරෝස්පෝරා සහ රැවුල් පුස්සක ඇවිල්ලා තියෙන රෝගකාරක දිලීර ඇවිල්ලා තියෙනවා නම් ඒක පරිස්සමෙන් සිලිකවරයකට බසලා ඒ වගාමලු ඉවත් කරලා දාන්න. ඒවා මේ නැවත වාරක් හදන වගාමලු වලට ගන්න එපා. ඉතින් මේ හින්දා ඔන්න මේක පැහැදිලි කරලා දුන්නා. හදන්නේ කොහොමද? ජීවාණුහරණය කරන පැය දෙකයි. ඊට පස්සේ පැය 48ක් නිවෙන්න තියන්න. ඊට පස්සේ බීජ දානකොට වගාමලු 40කට සීමා වෙන බීජ දාලා මේක දිලිර වර්ධනය කර ගන්නවා. කිසිම අවස්ථාවකම විසි කරන්න එපා. ඉතින් මම මේ සම්බන්ධයෙන් මගේ පරණ වීඩියෝ එකක් බලලා ඒකේ ගොඩ දෙනෙක් ඒකේ ප්‍රතිලාභ ලබා ගත්තා. ඒ වගේම මේ වීඩියෝ එකේ මොනවා හරි කමන්නේ මෙතන යම් වැරද්දක් තියෙනවා නම් ඒක ප්‍රසිද්ධියෙම කමෙන්ට් එකක් දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මං අතින් යම් දේ වැරද්දක් වුණා මම ඒක නිවැරදි කරගන්නවා. හැබැයි මේ දුන්නේ කෑගලු නෙහාරා බිම්මලා ඇත්තේ මම ලැබපු අත්දැකීමක්. නැතුව මේක මේ කොහොමවත් ආයතනයක පුහුණු වෙච්ච දෙයක්වත් එහෙම නැත්නම් කොහේ හරි පොතක තිබිච්ච දෙයක්වත් නෙමෙයි. කෑගලු නෙහාරා බිම්මලා ඇත්තේ මෙතෙක් ආගමනේ ලැබපු අත්දැකීම් තුලින් ගත්ත අත්දැකීමක් තමයි මේ නැවත මේ වගාමලු සකස් කරගෙන හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් ක්‍රමවේදය හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා නැවත කියන්නේ තව කාටද වැදගත් වෙයි කියලා නම් මේක ෂෙයා කරලා දාන්න. මේක ප්‍රතිලාභ වින්න කට්ටිය එහෙම නැත්නම් ප්‍රතිලාභ මීට කලින් මේ වගේ සවුත් කියලා මම උපදෙස් දීලා කරලා ඒ හරියට ඒ වැඩ ටික කරලා
අස්වැන්න හොඳට ගත්ත කට්ටියක් මට මේකට කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කමෙන්ට් එක තමයි මට වටින්නේ අතරම. මොකද හේතුව මම මේ නොමිලේ දෙන දේ ඔයාලගේ දෙන උත්තරයක් මට ඒක හොඳ හෝ නරක ප්‍රශ්නයක් නෑ. ඒක බලලා මම තෘප්තිමත් වෙනවා ඒ කමෙන්ට් එක බලලා. ඉතින් ඒ වගේ ඉතින් කමෙන්ට් එකක් දාන්න මම බලාපොරොත්තු වෙනවා මේ වගේ දේවල් වලින්. නැවත මේ වඩා මාධ්‍යයක් ලෙස මේක හදලා ඊට පස්සේ ජීවාණුහරණය කරලා බී දාලා හොඳ ඇස්වන්න හැමෝම ලබා ගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.